ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ හැම දෙනාම තාරා බ්ලොග් YouTube channel එකට අදත්. එහෙනම් අද අපි අන්බොක්ස් කරගෙන යන්නේ තෙමු එකෙන් ඕඩර් කරපු මගේ තෙවෙනි ඕඩර් එක. මේ තියෙන්නේ තෙමු එකේ ඕඩර් එක. ඇත්තටම කියන්න ඕනේ එතනදී පැකේජ් ඩිලිවර් කරන අයට අලුතෙන් ටාස්ක් එකක් ඇවිල්ලා තිනවා. ඒගොල්ලෝ ෆොටෝ 3ක් අප්ලෝඩ් ෆොටෝස් 5ක් අප්ලෝඩ් කරන්න ඕන මේ පැකේජ් එකේ සහ අපිට පින් එකක් එනවා. ඒ පින් එක ඒගොල්ලෝ දාන්න ඕනේ. එතකොට තමයි පැකේජ් එක හරියට අපිට සක්සස්ෆුලි බාර දෙන්න පුළුවන්. ඒ වගේ වැඩ කොටසක් තියෙනවා. හරි අපි ඒ වැඩි කතා ඕනේ නැහැ. බොක්ස් එක අන්බොක්ස් කරගමු. මේකේ පැකේජ් 3ක් තියෙන්න ඕන. මොකද මම අයිටම්ස් 3ක් ඕඩර් කරලා තියෙන්නේ. අපි බලමු. හරි ඔය තියෙන. මෙන් තියෙන පළවෙනි අයිටම් එක. මෙන් තියෙනවා දෙවෙනි අයිටම් එක. මෙන් තියෙනවා තුන්වෙනි අයිටම් එක. හරි. අයිටම්ස් 3 පිළිවෙලට ගත්තොත් එහෙම ඔය මේක නම් තියෙන්නේ ඇත්තටම කිව්වොත් එහෙම ටේබල් ලෑම්ප් එකක් තියෙනවා මගේ. ඔයගොල්ලන්ට දකුණු පැත්තේ පේනවද දන්නේ? සෝරි වම් පැත්තේ පේනවද දන්නේ නැහැ. මෙතන තියෙනවා ටේබල් ලෑම්ප් එකක්. නමුත් මේකේ ටේබල් টොප් එක, ඒ කියන්නේ මේ ටේබල් සපෝට් එක විදිහට මම ටේබල් එක උඩ තියෙන රවුමක් තමයි අරන් තියෙන්නේ. නමුත් මට ඕන වුණා ඒක ටේබල් එකට සවි කරගන්න රවුම කියන, ඒ කියන්නේ රවුමේ සපෝට් කේස් එකට යන ස්පේස් එක අයින් කරලා කෙලින්ම ටේබල් එකට මවුන්ට් කරන්න ඕන වුණා. ඒකට තමයි මම මෙන්න මේ වගේ මවුන්ට් එකක් ගන්න ගත්තේ. දැන් මට පුළුවන් මේකේ උඩට අර මේක මෙතනින් ගලවලා ඉවර වෙලා මෙතෙන්ට සෙට් කරලා මේක කෙලින්ම ටේබල් එකට සෙට් කරන්න පොඩි ස්පේස් එකක් යන්නේ. ඒතකොට මෙන්න මේ වගේ පුංචි ස්පේස් එකක් තමයි ටේබල් එකෙන් යන්නේ. ඊළඟ එකත් ඒ වගේම කැරලක් තමයි. ඒකේ ඇත්තම කිව්වොත් මම දෙකක් ඕඩර් කරා ಜಾති දෙකකින්. මේ තියෙන අනිත් එක. මේක තියෙන්නේ ප්ලාස්ටික්. මේක තියෙන්නේ පොඩක් ස්ටීල් එකෙන් තියෙන අයිටම් එකක්. සේම් ප්‍රොඩක්ට් එක. මේකෙත් මෙතෙන්ට දාලා ඉවර වෙලා හයි කරගන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය මේකේ පැති තුනක් තියෙනවා. ඕන්න මේ පැත්තට දාන්න පුළුවන්, ඕන්න මේ පැත්තට දාන්න පුළුවන්, ඕන්න මේ පැත්තට දාන්න පුළුවන්. අන්න ඒකයි ඒකේ තියෙන විශේෂත්වය. ඊට පස්සේ තුන්වෙනි අයිටම් එක තමයි මම ඕඩර් කරපු මෙන්න තියෙනවා Insta360 ලගේ X5 එකට එන මවුන්ට් එකක්. ඒක මම ගත්තේ අතරම E-magazine කියන බ්‍රෑන්ඩ් එකෙන් තමයි අරන් තියෙන්නේ. මම ඒකත් අරන් අන්බොක්ස් කරලා පෙන්නන්නම්. මෙහෙම අතින්ම කඩාගෙන සීල් පැක් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ වගේ මවුන්ට් එකක් තියෙන්නේ ඒකේ. ඔයාලන්ට පේනවා ඇති, පැහැදිලි ඇති. හරි. මෙන්න මේ විදිහට මම ස්ටිකර් එක ගලව ගත්තා. මෙන්න මේ විදිහට මම එළියට ගන්නවා අයිටම් එක.